ඔයාලා මම මේ වීඩියෝ කියලා දෙන ස්ටෙප් ටික හරියටම ෆලෝ කරගත්තොත් එහෙම ඔයාලට පුළුවන් Gemini AI Pro එක නොමිලේම ලබා ගන්න. මේ ඔෆර් එක තියෙන්නේ දෙසැම්බර් 9 වෙනිදා දක්වා විතරයි. ඔයාලට 6425ක් වගේ වෙන ප්‍රයිස් එක තියෙන පැකේජ් එකක් නොමිලේම ලබා ගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. මේ වීඩියෝ එක මම කරන්නේ කැම්පස් ළමයින්ට උගන්ම. එයාලගේ කැම්පස් ID එක හරි එයාලගේ කැම්පස් එකෙන් දීලා තියෙන පෝර්ටල් එක හරි භාවිතා කරලා ඔයාලට මේ ෆීචර්ස් ටිකට ඇක්සස් ලබා ගන්න පුළුවන්. මේක ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් Gemini AI එක අන්ලිමිටඩ් chat කරන්න පුළුවන්, අන්ලිමිටඩ් ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන්, VO3 එකෙන් වීඩියෝ හදා ගන්න පුළුවන්. ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මේක ඇක්ටිවේට් කරගන්න. මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක කරගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි දැන් ඔයාලා මෙතන get opus කියලා බටන් එකක් තියෙනවා. ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට මෙතන පෙන්නන අවුරුද්දක් යනකම් මේක අපිට ෆ්‍රී හම්බ වෙනවා. මේක 6425කට තිබ්බ පැකේජ් එකක් කියලා. ඔයාලා මෙතන verify eligibility කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. දැන් ඔයාලා මෙතන මේ country කියන තැනට ඔයාලා ඉගෙන ගන්න කැම්පස් එකේ අදාළ රට ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ලංකාවේ ඉගෙන ගන්න කැම්පස් එක සිස්සෙන් නම් මෙතන ශ්‍රී ලංකා කියලා දාගන්න. එහෙම නැත්නම් ඔයාලා පිට රටක වගේ ඉගෙන ගන්නවා නම් ඔයාලා එතන අදාළ රට දාගන්න. ඊට පස්සේ මෙතන දාගන්න ඕනේ ඔයාලා ඉගෙන යන කැම්පස් එක. මම ඒක ටයිප් කරගන්නම්. ඒ කියන්නේ ඔයාලා මෙතන ටයිප් කරනකොට යටින් එක සර්ච් වලට පෙන්නනවා. ඊට පස්සේ ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ ෆස්ට් නේම් කියන තැනට ඔයාලා නමේ පළවෙනි කොටස දාගන්න. මෙතනට ඇත්ත විස්තර දාගන්න ඔයාලා. ඊට පස්සේ මෙතන ලාස්ට් නේම් කියන තැනට ඊළඟ කොටස දාගන්න. ඊට පස්සේ date of birth එකත් හරියට ඔයාලා දාගන්න. ඊට පස්සේ ඔයා මෙතනට දාගන්න ඕනේ ඔයාගේ මේල් එක. ඒකට ඔයාලා කැම්පස් මේල් එක දාන්න ඕනේ නැහැ. ඔයාලගේ මේල් එක දාගන්න. ඒ කියන්නේ ඔයාලා account එක හදපු මේල් එක තමයි මෙතන දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් කියන sign into your school කියලා. ඒ කියන්නේ ඔයාලගේ කැම්පස් මේල් එකට sign වෙන්න කියලා මෙතනින්. ඔයාලා ඒකට sign in වෙන්න මෙතන sign into your school කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ පෝර්ටල් එකක් තියෙනවා නම් ඒ කෙලින්ම ඒකට log වෙලා අපිට access ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන verify කරන්න කියයි ඔයාලගේ ID එක. ඒක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙනවා. ඒක ඔයාලා බලලා හරියට කරගන්න. මම කැම්පස් එකේ පෝර්ටල් එකට log වෙනවා. හරි ඊට පස්සේ මෙතනින් accept කියන එක ක්ලික් කරගන්න. දැන් මෙතන යම් කිසි කාලයක් ගත වෙයි මේක verify වෙන්න. හරි යාළුවනේ දැන් මෙතන verified කියලා වැටෙනවා. ඔයාලා ඊට පස්සේ get Google AI Pro කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා get student offer කියලා. ඒක ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ agree ක්ලික් කරගන්න. හරි යාළුවනේ දැන් මෙතන payment details add කරගන්න කියනවා. ඔයාලා Google payment එකට කලින් card එකක් add කරලා නැත්නම් ඔයාලා මෙතන card එකක් add කරගන්න කියලා එයි. ඔයාලා මේකට card එකක් add කරන්න බය වෙන්න එපා. ඒ කියන්නේ මේකෙන් card එකක් add කරලා කියලා ඔයාලගෙන් සල්ලි කැපෙන්නේ නැහැ. 150ක් වගේ සමහරවිට කැපිලා ඒක ආපහු return වෙන්න පුළුවන්. ඒ card එක වැඩ කරනවද බලන්න. මෙයාලා කියන හැටියට කොහොමත් මේ subscription එක ඉවර වෙන සතියකට කලින් වගේ යාලා දැනුවත් කරනවා මේක ඉවර වෙන ළඟයි කියලා. ඒකට පුළුවන් ඔයාලට card එක remove කරගන්න. දැන් ඔයාලා මෙතන add credit or debit card කියන එක click කරගන්න. ඊට පස්සේ card number කියන තැනට ඔයාලා card එකේ ඉස්සරහා තියෙන number එක ඇතුළත් කරගන්න. මෙතන month කියන තැනට expire date එකක් ඇති ඔයාලා card එකේ. ඒ කියන්නේ expire වෙන month එකයි expire වෙන year එකයි ඇති. ඒක බලලා ඔයාලා month එකයි year එක add කරගන්න. මේ CVC කියන තැනට card එකේ පිටිපස්සේ ඇති අංක 3ක අංකයක් ඒක ඔයාලා ඇතුළත් කරගන්න. card holder name එක නම් ඔටෝ ඇඩ් වෙලා තියෙනවා. මෙතන billing address කියන තැනට ශ්‍රී ලංකා දාගන්න ඔයාලා. ඒක ක්ලික් කරාම ඔටෝ ඇඩ් වෙයි සමහර විට. හරි යාළුවනේ මම card එක add කරගත්තා. ඊට පස්සේ මෙතන save කියලා බටන් එකක් තියෙනවා. ඒක ඔයාලා ක්ලික් කරගන්න. දැන් මෙතන පෙන්නනවා ඊළඟ charge එක ගෙවන්න ඕනේ කවද්ද කියලා. 26 ඔක්තෝබර් 10 තමයි මට ඊළඟට monthly payment එක ගෙවන්න ඕනේ. මාස 12ක් යනකම් මට Google AI Pro එක free පාවිච්චි කරන්න පුළුවන්. හරි යාළුවනේ ඊට පස්සේ මෙතන යට තියෙනවා subscribe කියලා බටන් එකක්. ඒක ඔයාලා ක්ලික් කරගන්න. හරි යාළුවනේ දැන් subscribe කියලා වැටුණා. ඔයාලා මේක close කරගන්න. ඊට පස්සේ මෙතන go to Gemini කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Google Pro activate වෙලා තියෙනවා. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඒවට රිප්ලයි කරන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.